අද කතා කරන්න යන මාතෘකාව තමයි පරිසර දූෂණය. මම ඒ කොටස් 4කට බෙදනවා. ඒ තමයි පරිසරය යනු කුමක්ද? පරිසරයේ දූෂණයට බලපාන හේතු මොනවාද? පරිසර දූෂණය වනවාට ගත හැකි ක්‍රියාමාර්ග පරිසර දූෂණය වළකා දීමෙන් ලැබෙන ප්‍රයෝජන. පරිසරය යනු කුමක්ද? පරිසරය කියන්නේ ගස් වැල් ඇලදොල ගංගා මහද්වීප කඳු මුදුන් දිය ඇලි වගේම ග්‍රහලෝක මේ ඉස්සේ සෑම දෙයක්ම අයිති වෙනවා පරිසරයට. කොරොල්ලන් සතා තේපාන් ආදී සතුන්ද මේවාට අයිති වෙනවා. ඒ වගේ ලෝකයේ දිගම ගංගාව වන නයිල් ගඟ, ඇමේසන් ගඟ, තෝට මහවැලි ගඟ වගේ ගඟවල් මේ ලෝකේ ගන්නවා. ඒ වගේම ස්වාභාවික විපත්ද සිදු වෙනවා මේ ලෝකේ. මේ වනාන්තරවල සිටින සතුන් ජලජ හා ගොඩබිම් ප්‍රදේශවල තන සතුන් පරිසරයට අයිති වෙනවා. මේ විශ්වය කියන්නේ පරිසරයට අයිති දෙයක්. පරිසර දූෂණයට බලපාන හේතු තමයි පොලිතීන්, ප්ලාස්ටික්, ජලයට එකතු කිරීම, ජලික අසල ආදී එක්රැස් වීම. ඒ වගේම තමයි කර්මාන්තශාලාවල විස වායු පරිසරයට එකතු වීම. ඒ වගේම තමයි යුදමය කටයුතු නිසා විස වායු පරිසරයට එකතු වීම. තව තියෙනවා කර්මාන්තශාලා ජලයට එකතු කිරීම, පොලිතීන්, ප්ලාස්ටික් මුහුදු එකතු කිරීම. ඒ වගේම තමයි අපි චාරිකා ගිය විට මේ පොලිතීන්, ප්ලාස්ටික් වනාන්තරවලට එකතු කිරීම. ඒ වගේම වනාන්තර එළිපෙහෙළි කිරීම. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. ගිනිකඳු පිපිරීම. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම. පරිසර දූෂණය වෙනවාට අපිට ගත හැකි පොලිතීන්, ප්ලාස්ටික් වෙනවා කසල බඳුන් වලට දැමිය යුතුය. ඒ වගේම පොලිතීන්, ප්ලාස්ටික් කැලෑවල් වලට, වනාන්තර වලට දැමීමෙන් වලකී සිටිය යුතුය. ඒ වගේම ගෝලීය උෂ්ණත්වය අඩු වීමට ඉලෙක්ට්‍රෝනික වාහන ධාවනය කළ යුතුය. ඒ වගේම හැම රටකම ගස් සිටුවිය යුතුය. ශාක ඇති කළ යුතුය. සතුන්ට වනාන්තරවල ඉඩ දිය යුතුය. කුණු කඳු නිසි ලෙස ප්‍රතිචක්‍රීකරණය කරන්න ඕනි. ඒ වගේම ඒවා හොඳට එක්කරේ වලකින්න ඕන. කර්මාන්තශාලා වල අපජලය වගේ දේවල් වෙනම ප්‍රතිචක්‍රීකරණය කර විදුලි නයිට්‍රජන් වලින් විදුලි නිපද වීමට ගත යුතුය. ඒ වගේම සූර්ය බලයෙන් විදුලි නිපදවීමට කටයුතු කර යුතුය. ඉන්ධන දහනය කිරීමෙන් විදුලිය ලබා ගන්නවාට වඩා
වෙනත් ක්‍රමයක මේ සූර්ය බල ශක්තිය විදුලිය ලබා ගැනීම අප කළ යුතුය. ඒ වගේම නිවාස වලින් පිටවන අපජලයද අලමාර්ගවලට නොදැමිය යුතුය. මේවා කළොත් අපට පරිසරයේ දූෂණය වීම වළක්වා ගත හැකිය. පරිසර දූෂණය වළක්වාලීමේ ගතයි ප්‍රයෝජන අතරට අපිට ගන්න පුළුවන් ගෝලනාත්ය අවම වීම ගන්න පුළුවන්. වගේම සතුන් ප්ලාස්ටික් ආහාර ගැන මියයන් වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම ජල මට්ටම ඉහළ පෘථිවියේ ජල මට්ටම ඉහළ යාම වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම සූර්ය බල ශක්තියෙන් විදුලිය ලබා ගන්න පුළුවන්. ඒ වගේම පරිසරයේ සාකාත ප්‍රදා වර්ධනය වෙනවා. ජීවත් වුණ ඔක්සිජන් ලබා ගන්න පුළුවන්. පිරිසිදු ඔක්සිජන් වාතය ලබා ගන්න පුළුවන් වෙනවා. මේ වගේ දේවල් තමයි ලැබෙන ප්‍රයෝජන වෙන්නේ. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා ලයික් එකක් කමෙන්ට් දාගෙන යන්න.